ඉතිරි කරන පරපුරකට සකසුරුවම කියා දෙන්න නොසැලකිල්ල නිසාම වන නාස්තියෙන් අත්මිදෙන්න අපට රටට සමාජයට අනාගතය හදාගන්න අර පිරිමැස්මින් මහාපින් කම් කළ හැකි බව සිතන්න අර පිරිමැස්ම දියුණුවට මගක් බව අපි හැමෝම දන්නවා. අපි එදිනදා ජීවිතේ භාවිතා කරන සියලුම සම්පත් අර පිරිමැස්මෙන් යුතුව භාවිතා කරන්න ඕන. සම්පත් අර පිරිමැස්ම කියලා කියන්නේ ලෝභකම නොවන බවත් ඉතාම හොඳින් පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. වර්තමානයේ අපි දකිනවා බොහෝ දෙනා සම්පත්වල ආරක්ෂාව අර පිරිමැස්ම ගැන සැලකිලිමත් නොවී කටයුතු කරන බවක් පේනවා. ඒක පුද්ගලයාට වගේම රටේ දියුණුවටත් විශාල බාධාවක් බව අවබෝධ කරගන්න ඕන. දුවේ පුතේ මේ ගැන පූජාවලිය කියන බණ කතා පොතේ ලස්සන කතාවක් තියෙනවා. ඒ කාලේ ජීවක කියන දක්ෂ වෛද්‍යවරයෙක් ගැන ඔබ අහලා තියෙනවා. ඒ වගේම ජීවක වෛද්‍යවරයා දවසක් සාකේත නුවර සිටුතුමාගේ දේවියට ප්‍රතිකාර කරන්න යන මොහොතේ ප්‍රතිකාර කරමින් සිටියේදී තෙල් බිඳුවක් වැටෙනවා බිමට. මේ සිටු දේවිය සේවිකාවට කතා කරලා කියනවා මේ තෙල් බිඳුව අරගෙන පුළුන් කෑල්ලකට අරගෙන මේක ආරක්ෂිතව තියන්න කියලා. ඇයි සිටු දේවිය මෙහෙම කියන්නේ? ජීවක වෛද්‍යවරයාත් හිතනවා මේ සිටු දේවිය නම් ඊටාම මසුරු ලෝභ කෙනෙක් වෙන්න ඇති. ඒකයි මෙහෙම කියන්නේ කියලා. ඒ නිසාද එහෙම කිව්වේ? නෑ. සිටු දේවිය ජීවක වෛද්‍යතුමාට පිළිතුරු දෙනවා. වෛද්‍යතුමනි, අපි ගිහි ගෙවල් වල ඉන්න අයනේ. සම්පත් වල ආරක්ෂාව ගැන නිතර හිතනවා. අනවශ්‍ය ලෙස සම්පත් භාවිතා කිරීමට ඒවා ප්‍රයෝජනයට නොගෙන විනාශ වෙලා යනවා දකින්නත් කැමති නැති බව ජීවක වෛද්‍යතුමාට මේ සිටු දේවිය කියනවා. ඒ නිසා තමයි අර බිම වැටුණු ගිතෙල් බිඳුව නැවතත් සුරක්ෂිතව අරන් තියන්න කියලා සේවිකාවට කිව්වේ කියලත් දේවිය කියනවා. ඒකෙන් මොකද්ද පස්සේ කරන්න පුළුවන් දේ? ඇතැම් විට පහනක් දල්වන්න භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කනේ අමාරුවක් හැදුනොත් භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් දුප්පත් අසරණ අයෙකුගේ අතේ පයේ ගෑමට තෙල් බිඳුවක් ඉල්ලා හිටියොත් ඒක දෙන්නත් පුළුවන්. මෙහෙම කිව්වම ජීවක වෛද්‍යවරයාට තේරුණා සම්පත් භාවිතය පිළිබඳව වටිනාම උපදේශයක් Tamanට ලැබුණු බව. දරුවනේ මේ සිද්ධියෙන් අපිටත් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. අපේ නොසැලකිල්ල නිසා කොච්චරනම් සම්පත් ප්‍රමාණයක් දෛනිකව අපේ අතින් විනාශ වෙනවද? අනවශ්‍ය ලෙස නිවෙස්වල කාර්යාලවල විදුලි බල්බ මොන තරම් ප්‍රමාණයක් දැල් වෙනවද? ඒ වගේම ෆෑන් එහෙම නැත්නම් අපි කියන විදුලි පංකා වගේ වායු සමනය පද්ධති කොයි තරම් නිකරුණේ වැඩ කරනවද? මේ නිසා මොන තරම් විදුලිය ප්‍රමාණයක් අපත යනවද? ඒ විතරක් නෙවෙයි. ගෙවල් වල කාර්යාලවල භාවිතයට ගන්න උපකරණ පුංචි
අලුත් වැඩියාවන් නොකර භාවිතයට නොගෙන සිටීම කොච්චරනම් අපරාධයක්ද. ඒ ගැන සොයා බැලීමක් නැති අවස්ථා කොච්චරනම් තියෙනවද. අලුත් වැඩියා කරලා භාවිතයට ගත හැකි හුඟක් සම්පත් මේ විදියට විනාශ වෙනවා. සමහරු පොතක පිටකවරයක් ගැලවුණත් ඒ පොත පාවිච්චියට ගන්න නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ සම්පත් අපතේ යෑම තමයි සිදුවෙන්නේ. ඉතින් දරුවනේ අද මම කියලා දෙන්නේ මේ කරුණ ඊටාම හොඳින් හිතටගෙන සම්පත් අරපිරිමැස්මෙන් හා සැලකිල්ලෙන් යුතුව භාවිතා කරලා රටටත් ඔයාලටත් ඒවායේ වටිනාකම එකතු කරගන්න කියන එක තමයි. තෙරුවන් සරණයි.